පාරනම් අසන සොරි වගේ නේද? ඔහෙ නෑ. මේ අසන සීදාදියට අර යන්නේ කොහොමද කියලා මං කල්පනා කරන්නේ. ආන් එනවලු. උඹලත් වරෙල්ලා. කවුද බල එන්නේ? කවුද? මෙනිකේ. මං කිව්ව නෙවෙයි. ගමේ කටිනේ හොම කරලා බැරි බව. නායක හාමුදුරුවෝවත් මං කිව්ව විත්‍යක් ඇහුවේ නෑනේ. කොහේ යන්නේ? ආන් 6 වෙනිදාට එනවලු. ඕන් නගා අපූර්ව දෙයක් වෙන්නයි යන්නේ. අර මොකක්ද යන්නේ? නුග ගාහෙවනට ගිහිල්ලාම කියන්නම්කෝ. අප්පච්චි නගාලා දෙන්න දැක්ක කල් නගාලා දෙන්න කොහෙද මේ අඩ ඉක්මන් කරලා යන්නේ? හයේ කනිසමට යන්නත් එපයි අයියන්ඩි. යන්නලත් යන්. යමු නේද? අත්නේ බද්දාපන්. බල දෙන්න ඒකෙන් නම්. මේකෙන් දැකීම් බං. තින් මල්ල කරේ වගේ. අමර බාත්‍යා තමයි ඔයි දවසකට හරි මිනිහා. මේ ජහට එන්නකෝ අයියන්ඩි. ග්‍රාමසේවක මහත්තයෝ මොකද බොල? ආන් ආරංචිද? දැනටමත් ඇවිල්ලාලු. අප්පද බොල දැනටමත් ඇවිල්ලාද? මේකට නම් පැදුරු සාජ්‍යයක් දාන්න ඕන. ඕන්න එහෙනම් 6 වෙනිදා 6 කනිසමට නුග ගහ ගාවට හැමෝම නවරදවාම එන්න ඕන හොඳේ. බලන්න යමු. විඩා බර මනසට සංගීතමය දිගෝසුම පැදුර 2025